හරි. උදේ අද අපි කතා කරනවා කර්මකාරක වාක්‍ය සම්බන්ධව. කර්මකාරක වාක්‍ය. ඔයාලට විභාගෙදී දින ප්‍රශ්නයක් තමයි කර්තෘකාරක වාක්‍යයක් දීලා මේක නිවැරදිව කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්න කියලා ප්‍රශ්නයක් එනවා විභාගෙදී. එතකොට ඔයා මේක නිවැරදිව හදන්න නම් නිවැරදි පිළිතුර ලියන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕන කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද? කර්මකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද? කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයක් බවට නිවැරදිව පත් කරගන්නේ කොහොමද? කියන මේ කාරණා පිළිබඳව ඔයා දැනගෙන ඉන්න ඕන. ඉතින් මේක සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඒ වගේම තරංග විභාග, ඒ විතරක් නෙමෙයි ඉතින් සිංහල විෂය, සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන ඕනම කෙනෙක්ට මේක වැදගත් වෙන පාඩමක් වෙනවා. හරි. අපි එහෙනම් කතා කරමු මේ කර්තෘකාරක වාක්‍යයක් නිවැරදිව කර්මකාරකයක් බවට පත් කරන්නේ කොහොමද කියලා සහ කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කර්මකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියන අපි කතා කරමු. මොකද කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයක් බවට පත් කරන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන මොකද්ද කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකද්ද කර්මකාරක වාක්‍යයක් කියලා කියන්නේ කියලා. ඒ දෙක ගැන අවබෝධයක් නැතුව මේක හරියට කරන්න බෑ. පැහැදිලිනේ? හරි. උදේ දැන් ඔයා දැන් මේ කර්තෘකාරක කර්මකාරක ගැන කතා කරන්න කලින් මේක නිවැරදිව කරන්න නම් ඔයාට උක්තානුක්ත පද සම්බන්ධය ගැන අවබෝධයක් තියෙන්න ඕන. උක්ත අනුක්ත ගැන. ඒක ඔයා දන්නවනේ උක්ත පද සහ අනුක්ත පද. උක්ත අනුක්ත පද. ඒ කියන්නේ මම උදාහරණයකට ගත්තොත් අපි දන්නවා මම කියලා උක්ත පදයක් තියෙනවා. මේක අනුක්ත වෙන්නේ මා කියලා කියන එක ඔයා දැනගෙන ඉන්න ඕන. අපි කියන පදේ අනුක්තය ඇහුවොත් ඒක අප කියලා ඔයා දැනගෙන ඉන්න ඕන. ඒ වගේම අපි ගමු බල්ලෝ කියලා. බල්ලෝ. මේක අනුක්ත වෙද්දි බල්ලන් වෙනවා කියන එක ඔයා දැනගෙන ඉන්න ඕන. මේක අනුක්ත වෙද්දි බල්ලන් වෙනවා කියන එක ඔයා දැනගෙන ඉන්න ඕන. ඒ වගේම වගේ අත්තොත් මිනිසෙක්. මිනිසෙක්. ඒක මිනිසකු වෙනවා කියලා ඔයා දැනගෙන ඉන්න ඕන. ගැහණියක්. ඒකේ ස්ත්‍රීලිංග පදේ ගැහණියක්. ඒක අනුක්ත වෙද්දි ගැහණියක වෙනවා කියලා ඔයා දැනගෙන ඉන්න ඕන. ගැහණියක. හරි. ඉතින් මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕන. මම හිතනවා මේ උක්ත අනුක්ත පද ඔයා දන්නවා ඇති කියලා. මොකද පොඩි කාලේ ඉඳන්ම අපි මේවා ඉගෙන ගන්නවා. හරි. ඉතින් මේවා දන්නේ නැතුව නම් කර්තෘකාරක කර්මකාරක කරන්න බෑ. ඔයා මුලින්ම උක්ත අනුක්ත ඉගෙනගෙන එන්න ඕන. හරි. දැන් අපි බලමු මොකද්ද මේ කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ කියලා. හරි. දැන් ඒකට මම ගන්නවා සරල උදාහරණයක්. අපි ගමු මෙහෙම වාක්‍යයක්. සිංහයෙක්. සිංහයෙක්. මුවෙකු. සිංහයෙක් මුවෙකු මරයි. සිංහයෙක් මුවෙකු මරයි. සරල වාක්‍යයක් මම ගත්තා. හරි. උදේ ඔයා දන්නවා වාක්‍යක අපි ප්‍රධාන කොටස් තුනක් ඉගෙන ගන්නවා. වාක්‍යක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. හරි. මොනවාද කොටස් තුන? මෙන්න මේ අවසානයේ තියෙන ක්‍රියාපදයට අපි කියනවා අවසාන ක්‍රියාව කියලා. අවසාන ක්‍රියාව. හරිනේ. අවසාන ක්‍රියාව කරන කෙනා. අවසාන ක්‍රියාව කරන කෙනා. මේ මරයි කියන ක්‍රියාව කරන්නේ කවුද? මරන්නේ කවුද? සිංහයෙක්නේ. අවසාන ක්‍රියාව කරන කෙනාට අපි කියනවා කර්තෘ කියලා. අවසාන ක්‍රියාව කරන කෙනාට අපි කියනවා කර්තෘ කියලා. හරි. අවසාන ක්‍රියාවට යට වෙන කෙනා. ක්‍රියාවට යට වෙන කෙනා. කියන්නේ මරද්දි මැරෙන කෙනා. මරද්දි මැරෙන්නේ කවුද? මරද්දි මැරෙන්නේ මුවෙකු. එයාට අපි කියනවා
කර්මය කියලා. එයාට අපි කියනවා කර්මය කියලා. මෙන්න මේ වගේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා වාක්‍යයක. පැහැදිලිනේ? එතකොට පුතේ දැන් මේ ක්‍රියාව කරන්නේ සිංහයා. ඒක හරි. දැන් මේ ක්‍රියාවෙන් කියවෙන කෙනෙක් ඉන්නවනේ. ක්‍රියාවෙන් ප්‍රධාන වෙන කෙනෙක්. මරයි කියන ක්‍රියාවෙන් ප්‍රධාන වෙන්නේ සිංහයාමයි නේද? මරන්නේ කවුද කියලා ඇහුවොත් සිංහයාමයි. ඒ ක්‍රියාවෙන් ප්‍රධාන වෙන්නේ සිංහයාමයි. එහෙනම් ඒ ක්‍රියාවෙන් ප්‍රධාන වෙන කෙනාට අපි කියනවා උක්තය කියලා. උක්තය කියලා. දැන් මේක පටල ගන්න එපා. හරි. ක්‍රියාව කරන කෙනා කර්තෘ. ක්‍රියාව කරන කෙනා කර්තෘ. ක්‍රියාවෙන් ප්‍රධාන වෙන එක ක්‍රියාවෙන් කියවෙන කෙනා උක්තය. පැහැදිලිනේ? දැන් මේ වාක්‍ය නම් අපි දන්නවා එතකොට කර්තෘත් මෙයා උක්තයත් මෙයා. මෙයා උක්ත ස්වරූපයෙන් තියලා තියෙනවනේ සිංහයෙක් කියලා. පැහැදිලිනේ? හරි. දැන් කර්මය අනුක්ත ස්වරූපයෙන් තියලා තියෙනවා. මුයිකු කියලා. එහෙනම් මේ වාක්‍යයේ කර්තෘමයි උක්තය වෙන්නේ. කර්තෘ උක්තය වෙන වාක්‍ය වලට අපි කියනවා පුතේ කර්තෘකාරක වාක්‍ය කියලා. කර්තෘ උක්තය වෙන වාක්‍ය වලට අපි කියනවා කර්තෘකාරක වාක්‍ය කියලා. පැහැදිලිනේ? කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් පැහැදිලිනේ? හරි. මේවා නම් ඔයා දන්නවා පොඩි කාලේ ඉඳන්ම කර්තෘකාරක වාක්‍ය අපි ඉගෙන ගන්නවා. හරි. කර්මකාරකය කියන එක තමයි ඔයාලට ගැටලුවක් තියෙන්නේ. හරි. අපි මෙහෙම බලමුකෝ. දැන් කර්තෘ ප්‍රධාන වෙන කර්තෘ උක්ත වෙන එක කර්තෘකාරක නම් කර්මය ප්‍රධාන වෙන එකනේ කර්මකාරක වෙන්න ඕන. නේද? මේ ක්‍රියාවෙන් එහෙනම් කර්මය කියවෙන්න ඕන. මේ ක්‍රියාවෙන් කර්මය කියවෙන්න ඕන. එයා කර්මය ප්‍රධාන වෙන්න ඕන. මේකේ මේ මුවා ප්‍රධාන වෙන්න ඕන. නේ? දැන් මෙහෙමයි ඉතින් දැන් මුවා ප්‍රධාන වුණා කියලා මුවෙක් සිංහයෙකු මරයි. එහෙම ලියන්නේ එහෙම වෙන්න බෑනේ පුතා. හරි. අපි මේ ක්‍රියාව වෙනස් කරොත් මෙහෙම. දැන් සිංහයා මරද්දි මුවාට මොකද වෙන්නේ? සිංහයා මරද්දි මුවා මැරෙනවනේ. සිංහයා මරද්දි මුවා මැරෙනවා. මම මෙතන ලියනවා මැරෙයි කියලා. මැරෙයි කියලා. දැන් මැරෙයි කියන එකෙන් කවුද කියලා ඇහුවොත් මැරෙයි කවුද? මෙයාව කියවෙනව නේද මුවෙක්. මැරෙයි කවුද? මුවෙක්. මරයි කවුද? සිංහයා. මැරෙයි කවුද? මුවෙක්. අන්න කර්මයේ ප්‍රධාන වුණා. කර්මයේ ප්‍රධාන වුණා. කර්මයේ ප්‍රධාන වුණා නම් අපිට මෙයාව උක්ත කරන්න සිද්ධ වෙනවා. මුවෙක් කියලා උක්ත කරන්න සිද්ධ වෙනවා. එතකොට උක්තය වෙන්නේ මෙයා. හරි. කර්මය උක්තය වුණා. පැහැදිලිනේ? කර්මය උක්තය වුණා. හැබැයි දැන් ඔයාට මේ වාක්‍යයේ වැරද්දක් පේනවනේ පුතා. උක්ත දෙකක් තියෙනවා. සිංහයෙක් මුවෙක්. වෙන්න බෑ. මෙයා උක්ත වුණා නම් අනිවාර්යෙන්ම මෙයා අනුක්ත වෙන්න ඕන. සිංහයෙකු. හරි. වාක්‍යයක තියෙන්නේ එක උක්තයයි. නේ? අපි ද්විත්ව උක්ත රීතිය කියලා වෙනම එකක් ඉගෙන ගන්නවා. අර දෙන්නම එක්කෙනෙක් නම් එහෙම එකක්. දැන් එහෙම එකක් මෙතන නෑනේ. වාක්‍යයක තියෙන්න ඕනේ එක උක්තයයි. සිංහයෙකු වුණා, මෙයා උක්ත වුණා, මුවෙක් වුණා. ක්‍රියාවෙන් දැන් කියවෙන්නේ මුවාව. පැහැදිලිනේ? හරි. දැන් මේ වාක්‍ය ගැලපෙන්නේ නැහැ. සිංහයෙකු මුවෙක් මැරෙයි. සිංහයෙකු මුවෙක් මැරෙයි ගැලපෙන්නේ. අපි ඒක ගලප ගන්න මෙතනට දානවා නිපාතයක්. විසින් කියන නිපාතේ දානවා. විසින් කියන නිපාතේ දානවා. දැන් බලන්න. සිංහයෙකු විසින් මුවෙක් මැරෙයි. සිංහයෙකු විසින් මුවෙක් මැරෙයි. පැහැදිලිද? මෙන්න කර්මකාරක වාක්‍යයක් නිර්මාණය වුණා. කර්මයේ ප්‍රධාන වෙලා තියෙනවා, කර්මයේ උක්ත වෙලා තියෙනවා. කර්මයේ උක්ත නම් මේවට අපි කියනවා එතන අපිට එක අකුරයි වෙනස් කරන්න වෙන්නේ. කර්මකාරක. කර්මකාරක වාක්‍ය. ඇයි? ක්‍රියාවෙන් ප්‍රධාන වෙලා තියෙන්නේ කර්මය. ක්‍රියාවෙන් ප්‍රධාන වෙලා තියෙන්නේ කර්මය. කර්මය එතකොට උක්ත වෙනවා. පැහැදිලිනේ?
ඒවට අපි කියනවා කර්මකාරක වාක්‍ය කියලා. එතකොට කර්තෘකාරක වාක්‍යක නම් පුතා කර්තෘ උක්ත වෙන්න ඕන, කර්මය අනුක්ත වෙන්න ඕන, කර්තෘට අනුව ක්‍රියාව තියෙන්න ඕන කර්තෘකාරක වාක්‍යක. කර්මකාරක වාක්‍යක කර්තෘ අනුක්ත වෙන්න ඕන, විසින් කියන නිපාතේ තියෙන්න ඕන, කර්මය උක්ත වෙන්න ඕන, කර්මයට අනුව ක්‍රියාව තියෙන්න ඕන. කර්මයට අනුව ක්‍රියාව තියෙන්න ඕන. පැහැදිලිද? හරි. දැන් මේ වැඩේ කරන විදිහ දැන් ඔයා දන්නවා කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද? කර්මකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මම ඔයාට කියලා දෙන්නම්. කර්තෘකාරක වාක්‍යයක් දුන්නම ඔයාට මේක නිවැරදිව කර්මකාරක වාක්‍යයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. හරි. උදේ ඒකට අපි පියවර කිහිපයක් කතා කරනවා. පියවර කිහිපයක්. මම මේක පියවර විදිහට බෝඩ් එකේ ලියන්නම්. හරි. පළවෙනි එක තමයි කාලය සොයා ගැනීම. කාලය සොයා ගැනීම. ඒ කියන්නේ ඔයාට දෙනවනේ කර්තෘකාරක වාක්‍ය. මේ දෙන කර්තෘකාරක වාක්‍යයේ කාලය ඔයා හොයාගන්න ඕන. මේක වර්තමාන කාලද, අතීත කාලද, අනාගත කාලද? හරි. මොකද එහෙම නැති වුණොත් ඔයාට කර්මකාරක වාක්‍ය වර්ධින්න පුළුවන්. මොකද මේ කර්තෘකාරක වාක්‍ය ඔයාට දෙනවා අතීත කාලෙන්. කර්තෘකාරක වාක්‍ය ඔයාට අතීත කාලෙන් දීලා කියනවා මේක කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්න කියලා. එතකොට ඔයා කර්මකාරක කරද්දී ඒකේ ක්‍රියාව වර්තමාන කාලෙන් තිබ්බොත් ඔයා කොච්චර හරි විදිහට වාක්‍ය හැදුවත් අවසානයේදී වාක්‍ය වැරදි. ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද ඔයා අතීත කාලෙන් තිබ්බ වාක්‍ය වර්තමාන කාලෙන් තමයි තියලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් අතීත කාල වාක්‍යයක් තිබ්බොත් ඔයා ඒක අතීත කාලයෙන්ම තියන්න ඕන. අට වර්තමාන කාල වාක්‍යයක් තිබ්බොත් ඒක කර්මකාරකයක් කරද්දී ඒකත් වර්තමාන කාලෙන්ම තියන්න ඕන. පැහැදිලිද? එතකොට මේ කාලය කියන එක ඉතාල වැදගත්. හරි. දෙවැනියට ඔයා මේ වාක්‍යයේ ඔයාට දෙන වාක්‍යයේ කර්තෘ කර්මය සහ අවසාන ක්‍රියාව හොයාගන්න ඕන. මගේ අකුරු නම් එච්චර පැහැදිලි නෑ. මම දැන් මේ කියද්දී ඔයාට අවශ්‍ය නම් මේක සටහන් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් මේවා සටහන් කරගන්න. හරි. ඔයාට වාක්‍ය දුන්නම ඒකේ කර්තෘයි කර්මයයි ක්‍රියාවයි ඔයා හොයාගන්න ඕන. ඊළඟට තුන්වෙනියට ඔයා කරන්නේ මේකේ දැන් කර්තෘකාරක වාක්‍ය පුතා කර්තෘ උක්තවන ඉන්නේ. අන්න ඒ උක්ත කර්තෘ අනුක්ත බවට පත් කරනවා. උක්ත කර්තෘ අනුක්ත බවට පත් කරනවා. උක්ත කර්තෘ අනුක්ත කිරීම. හරි. ඊළඟට ඔයා කරන්න ඕන එහෙම අනුක්ත කරපු කර්තෘට පස්සේ විසින් කියන නිපාතය දානවා. ඔයා දැන් අනුක්ත කරගත්ත කර්තෘට පස්සේ විසින් කියන නිපාතය දානවා. අනුක්ත කර්තෘට පසු විසින් නිපාතය යෙදීම. හරි. ඊළඟට අපි කරන්න ඕන පුතා කර්මය ඉන්නවනේ අනුක්තව. අන්නේ කර්මය උක්ත කරගන්න ඕන. කර්මය උක්ත කිරීම. මොකද අපි හදන්න යන්නේ කර්මකාරක වාක්‍යයක්. කර්මකාරක වාක්‍යක නම් අනිවාර්යෙන්ම කර්මය උක්ත වෙන්න ඕන. පැහැදිලිනේ? ඊළඟට අපි ක්‍රියාව තියන්නේ මෙන්න මේ උක්ත කරපු කර්මයට අනුව. උක්ත කර්මයට අනුව
අවසාන ක්‍රියාව තැබීම. හරි. ඔයාලට මේ ටික සටහන් කරගන්න අවශ්‍ය නම් ඔයා සටහන් කරගන්න වීඩියෝ එක ස්ටොප් කරලා සටහන් කරගන්න. හරි. දැන් අපි වාක්‍ය ටිකක් අරගෙන මේ පියවර ටික දාලා බලමු. ඇත්තටම මෙහෙම වාක්‍ය හැදෙනවද කියලා හරියට. මේ පියවර ටික ඇත්තද කියලා බලන්න ඉබේ. හරි. මම පළවෙනි වාක්‍ය ගන්නවා මෙහෙම. පළවෙනි වාක්‍ය මම ගන්නවා. නිලධාරියෝ සතුන් ආරක්ෂා කරති. නිලධාරියෝ සතුන් ආරක්ෂා කරති. දැන් මේ මොන කාරක වාක්‍යයක්ද? මේක කර්තෘකාරක වාක්‍යයක්. ඔයාට කියනවා මේක කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්න කියලා. හරි. පියවර පහක් මං කිව්වනේ. පළවෙනි පියවර මොකද්ද? මේකේ කාලය හොයා ගන්නවා. උදේ මේක මොන කාලද? මේක වර්තමාන කාලය. හරි. කාලය අපි හොයාගත්තා. කර්තෘ කර්මය සහ අවසාන ක්‍රියාව හොයා ගන්නවා. ආරක්ෂා කරන්නේ කවුද? අවසාන ක්‍රියාව මේකනේ. කරන්නේ කවුද? නිලධාරියෝ. මෙන්න කර්තෘ. කරන්නේ නිලධාරියෝ. මෙන්න කර්තෘ. ආරක්ෂා කරද්දි ආරක්ෂා කෙරෙන්නේ කවුද? කරද්දි කෙරෙන්නේ කවුද? සත්තුනේ. මෙන්න කර්මය. සතුන්නේ. මෙන්න කර්මය. හරි. පැහැදිලි. අපි පියවර දෙකක් දැන් කරමු. තුන්වෙනි පියවර මෙන්න මේ උක්තව ඉන්න කර්තෘ අනුක්ත කරනවා. උක්තව ඉන්න කර්තෘ අනුක්ත කරන්න නිලධාරියෝ අනුක්ත කරන්න. නිලධාරියෝ අනුක්ත කරාම නිලධාරීන් මොකද හතරවෙනි පියවර? විසින් නිපාතය දානවා. අනුක්ත කරපු කර්තෘට පස්සේ විසින් නිපාතය දානවා. නිලධාරීන් විසින්. උදේ දැන් මේ මෙහෙම කර්තෘව අනුක්ත කරලා විසින් නිපාතය දැම්මට පස්සේ වාක්‍යයේ ඉදිරිය ගොඩනගෙන්න අපිට මෙයාව අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? වාක්‍යයේ ඉදිරිය ගොඩනගෙන්න මෙයාව අදාළ වෙන්නේ නැහැ. එහෙම කියලා මේක මකන්නේ නැහැ. මේක වාක්‍යයට අවශ්‍යයි. මං කියන්නේ වාක්‍යයේ ඉදිරිය ගොඩනගෙන්න දැන් මේ කර්තෘව බලපාන්නේ නැහැ. පැහැදිලිනේ? ඊළඟට අනුක්ත කර්මය උක්ත කරනවා. සතුන් උක්ත කරන්න සත්තු නිලධාරීන් විසින් සත්තු ආරක්ෂා. දැන් මෙයාට අනුවනේ අපි තියන්න ඕන. ආරක්ෂා කරති කිව්වම නිලධාරීන්නේ කියවෙන්නේ. සත්තු මොකද වෙන්නේ? ආරක්ෂා කෙරෙනවානේ. ආරක්ෂා කෙරෙති. හරි නේද? පියවර ටිකට අපි දැම්මා. අපිට කර්මකාරක වාක්‍යයක් හැදුණා. නිලධාරීන් විසින් සත්තු ආරක්ෂා කෙරෙති. දැන් මේක ඔයාට ඔයා ඉගෙනගෙන ඇති මේ විදිහට කරනු ලබති. කරනු ලැබෙති. හරි. මෙහෙම තියන්නත් පුළුවන්. හරි. වැරද්දක් නැහැ. තුනම හරි. නමුත් මම වඩාත් කැමති සහ මම වඩාත් නිවැරදි කියලා විශ්වාස කරන ක්‍රමය තමයි මේක. ඒ හින්දා මම මේ විදිහට කරනවා. හරි. ඔයා මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහ නම් එහෙම තියන්න. ඒක හරි. ඔයා මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහ නම් එහෙම තියන්න. ඒකත් හරි. ඉතින් ඔයා මෙච්චර කල් එකක්වත් දන්නේ නැත්නම් මොකක්වත් පුරුදු වෙලා නැත්නම් මේ විදිහට තියන්න. හරි. පැහැදිලිනේ? හරි.
ඉතින් මේ වාක්‍ය කොහොම බෝඩ් එකේ තියාගෙන මම තව වාක්‍යයක් හදනවා. හරි. මම ගන්නවා මෙහෙම වාක්‍යයක්. වෛද්‍යවරු රෝගියෙක් සුවපත් කරති. වෛද්‍යවරු රෝගියෙක් සුවපත් කරති. හොයාගන්න කාලය වර්තමානයි. අපි මේක අතීත කාල වාක්‍යයක් විදිහට ගමුකෝ. අපි දැන් වර්තමාන කාල වාක්‍යයක් හැදුවානේ. වෛද්‍යවරු රෝගියෙක් සුවපත් කළහ. හරි. දැන් මේකේ කාලය හොයාගත්ත අතීත කාලය. කාලය මොන කාලද? අතීත කාලය. සුවපත් කළහ කියන්නේ එතකොට මේකේ ක්‍රියාව, අවසාන ක්‍රියාව. සුවපත් කරන්නේ කවුද? වෛද්‍යවරු. මෙන්න කතෘ. වෛද්‍යවරු සුවපත් කරද්දී සුවපත් කෙරෙන්නේ කවුද? රෝගියෙක්. මෙන්න කර්මය. පැහැදිලිනේ? දෙවෙනි පියවරත් හරි කතෘ කර්මයේ අවසාන ක්‍රියාව හොයාගත්තා. දැන් උක්තව ඉන්න කතෘ මොකද කරන්නේ? උක්තව ඉන්න කතෘ අනුක්ත කරනවා. වෛද්‍යවරු අනුක්ත කරාම වෛද්‍යවරුන් වෙනවනේ පුතා. වෛද්‍යවරු අනුක්ත කරාම වෛද්‍යවරුන්නේ. මොකක්ද ඊළඟ පියවර? විසින් නිපාතය දානවා. වෛද්‍යවරුන් විසින්. උක්තව ඉන්න කර්මය මොකද කරන්නේ? වැරදුනා නේද? හරි. මෙතන එන්න ඕන රෝගියෙකු. කලින් තිබ්බ වාක්‍ය වැරදි. මොකද වෛද්‍යවරුත් උක්තයි, රෝගියෙක් කියන එකත් උක්තයි. රෝගියෙකු කර්මයානුක්තව තියෙන්න ඕන කතෘකාරක වාක්‍යයක. හරි. දැන් රෝගියෙකු අනුක්ත කරන්න. රෝගියෙකු උක්ත කරන්න කර්මය උක්ත කරන්න. රෝගියෙක් කර්මය උක්ත කරාම රෝගියෙක්. පැහැදිලිනේ? සුවපත්. දැන් මෙයාට අනුවයි අපි අවසාන ක්‍රියාව තියන්නේ. සුවපත් කරද්දී මෙයා සුවපත් වුණානේ. අතීත කාලනේ. ඒක වචනයිනේ. සුවපත් කෙරිනි. හරි. ඕනනම් ඔයාට කරන ලදී එහෙම තියන්නත් පුළුවන්. පැහැදිලිද? කරන ලදී කෙරිනි. හරි. මේ කොයි විදිහට තිබ්බත් හරි. මොකද මේක අතීත කාල වාක්‍යයක් නිසා මේ විදිහට තිබ්බා. පැහැදිලිද? හරි. අපි තව වාක්‍යයක් දෙකක් හදමු. මම මේ උඩ වාක්‍ය මකනවා. හරි. හරි. මම තුන්වෙනියට ගන්නවා පුතා මෙහෙම වාක්‍යයක්. දෙමාපියෝ අප යහමග යැවූහ. දෙමාපියෝ අප යහමග යැවූහ. හරි. කාලය හොයාගන්න. අතීත කාලය. යැවූහනේ අතීත කාලය. යහමග යැවුවේ කවුද? දෙමාපියෝ.
ක්‍රියාව මේක යව්වේ දෙමාපියෝ මෙන්න කර්තෘ. යහමග යවද්දි යහමග යවුනේ කවුද? අප මෙන්න කර්මය. හරි. කර්තෘ අනුක්ත කරන්න දෙමාපියන් හරි. ඊළඟට මොකද්ද පියවර? විසින් දානවා. දෙමාපියන් විසින් කර්මය උක්ත කරනවා. අප උක්ත කරන්න අපි. අප උක්ත කරාම අපි. පැහැදිලිනේ? යහමග දැන් මෙයාට අනුවනේ තියන්නේ. එතකොට මෙයා මොකද වෙන්නේ? දෙමාපියෝ යහමග යවද්දි මෙයා යහමග යැවෙනවනේ. යහමග අතීත කාලයි. යවුනෙමු. අපි කියලා තියෙන්නේ උත්තම පුරුෂ පදයක්. යවුනෙමු. දෙමාපියන් විසින් අපි යහමග යවුනෙමු. හරි. පැහැදිලිද? හරි. දැන් මම මීට වඩා චුට්ටක් වෙනස් වාක්‍යයක් ගන්නවා. ඉන්න මෙහෙම එකක්. හරි. දැන් ඔයාලට පැහැදිලිනේ කොහොමද වාක්‍ය හදන්නේ කියලා? පැහැදිලිනේ. අපි තව වාක්‍යයක් හදමුකෝ පුතා. මේ වගේම තව වාක්‍යයක් හදමුකෝ. ක්‍රීඩකයෝ හොඳින් ක්‍රීඩා කරති. කාලය හොයාගන්න වර්තමාන කාලයි. ක්‍රීඩා කරන්නේ මෙන්න ක්‍රියාව. ක්‍රීඩා කරන්නේ කවුද? ක්‍රීඩකයෝ මෙන්න කර්තෘ. කරද්දි කෙරෙන්නේ මොනවාද? ක්‍රීඩා මෙන්න කර්මය. හරි. කර්තෘ අනුක්ත කරන්න ක්‍රීඩකයන් මොකක්ද ඊළඟ පියවර? විසින් දානවා. විසින් හොඳින් කර්මය උක්ත කරා. ක්‍රීඩා කියන එකේ උක්තේ ක්‍රීඩාමයි. මොකද මේක අප්‍රාණවාචී පදයක්නේ. ක්‍රීඩා දැන් කරද්දි කෙරෙනවනේ. ක්‍රීඩා කෙරෙනවනේ. මෙයාට අනුවනේ තියන්නේ. එහෙනම් ක්‍රීඩා කෙරෙයි. ක්‍රීඩා කෙරෙයි. දැන් මෙතන ක්‍රීඩා කරති උනේ මෙයාට අනුව අවසාන ක්‍රියාව තිබ්බ හින්දා. දැන් මෙතන අප්‍රාණවාචී පදයක් නිසා කෙරෙයි කියලා අපි ඒක වචනෙන් තියනවා. පැහැදිලිද? හරි. දැන් මම චුට්ටක් වෙනස් වාක්‍යයක් ගන්නවා. ටිකක් වෙනස් වාක්‍යයක් මෙතනට ගන්නවා. හරි. උදේ අවසානයේට මම තෝරගන්න වාක්‍ය තමයි මෙන්න මේක. මේක චුට්ටක් වෙනස් විදිහේ වාක්‍යයක්. අපේ පස්වෙනි උදාහරණය ගුරුවරු අපට අවවාද කරයි. ගුරුවරු අපට අවවාද කරති. ගුරුවරු අපට අවවාද කරති. හරි. ගුරුවරු අපට අවවාද කරති. දැන් අපි අර පියවර ටිකටම දාලා බලමු. මොන කාලද මේක? වර්තමාන කාලයි. ක්‍රියාව මේක කරති. කරන්නේ කවුද? ගුරුවරු මෙන්න කර්තෘ. කර්මය කවුද? කර්මය. කරද්දි කෙරෙන්නේ මොනවද? අවවාද නේද? මෙන්න මේකයි කර්මය. උදේ අපි මේකේ කර්මයේ විදිහට මේක ගන්නෙ නැහැ. ඒකට හේතුව ඔයා විභක්ති ඉගෙනගෙන තියෙනවා නම් ඉගෙන ගත්තට වැඩක් නැහැ. විභක්ති මතක තියෙනවා නම් අපට, මට, ගුරුවරුන්ට, දෙවියන්ට, අම්මාට, තාත්තාට, බල්ලාට, කොල්ලාට අවසානෙට ට එන පද තිබ්බනේ. අවසානෙට ට එන නාම පද. බල්ලාට කැම දෙයි. දෙවියන්ට පුද දෙනවා. දීමක්නේ. ප්‍රදානයක්නේ. ඒව මොන විභක්තිද?
ප්‍රධානයක් නම් මොන විභක්තිද? අවසානෙට ට එනවා නම් සම්ප්‍රදාන විභක්ති කියලා අපි ඉගෙන ගත්තා. සම්ප්‍රදාන විභක්ති. ඒ වගේම අවසානෙට ගේ අකුරේන ගේ බල්ලාගේ කොල්ලාගේ අම්මාගේ අපගේ මගේ බල්ලාගේ නැට්ට මගේ පෑන සම්බන්ධයිනේ මට සම්බන්ධයි බල්ලාට සම්බන්ධයි බල්ලාගේ මගේ එහෙනම් මොන විභක්තිද සම්බන්ධ විභක්ති අවසානයේට ගේනවා නම් සම්බන්ධ විභක්ති මෙන්න මේ සම්ප්‍රදාන විභක්තියෙන් හෝ සම්බන්ධ විභක්තියෙන් තවත් සරලව කිව්වොත් අවසානයේ ට හරි ගේ හරියන නාමපදයක් වාක්‍ය මැද තිබුණොත් ඒක අපි කර්මය විදිහට බාරගන්නේ නැහැ. හරි. බල්ලාට කොල්ලාට අම්මාට තාත්තාට දෙවියන්ට මට එපා. එපා. අම්මාගේ කොල්ලාගේ බල්ලාගේ තාත්තාගේ අපගේ මගේ ගේත් එපා. අපිට ටත් එපා ගේත් එපා. හරි. මේවා අපි කර්මය විදිහට බාරගන්නේ නැත. පැහැදිලිද? එහෙනම් දැන් ඔයා දන්නවා මේකේ මේ වාක්‍යයේ කර්තෘ සහ කර්මය කවුද කියලා. කර්තෘ මේක කර්මය මේක අවසාන ක්‍රියාව මේක. දැන් මේක අපි හදමු කර්මකාරකයට. මොකක්ද ඊළඟ පියවර? කර්තෘ අනුක්ත කරනවා. ගුරුවරු අනුක්ත කරන්නේ. ගුරුවරු අනුක්ත කරන්නේ. ගුරුවරු අනුක්ත කරන්නේ. ගුරුවරුන් ඊළඟ පියවර මොකද්ද? විසින් දානවා. විසින් විසින් අපට මෙහෙම්මම තමයි අපිට හරි අපිලට හරි එහෙම එන්නේ අපට අපටම තමයි අපට අවවාදනි පුතා කර්මය මේක උක්ත කරත් අවවාදම තමයි අවවාදම තමයි අවවාද කෙරෙනවනේ ගුරුවරු අවවාද කරනවා අවවාද කෙරෙනවා එහෙනම් කෙරෙයි වර්තමාන කාලයි මේක අප්‍රමාණවාචින් හින්දා ඒක වචනයෙන් තියෙනවා අවවාද කෙරෙයි කියලා. පැහැදිලිද? හරි. දැන් ඔයා මුල ඉඳලා ගත්තම කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. කර්මකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. එතකොට කර්තෘකාරක වාක්‍යයක් දුන්නම ඒක කර්මකාරකයට හරවන්න පියවර කීපයක් යටතේ ඉගෙන ගත්තා. ඒ වගේම මේ විභක්ති දෙකකුත් අපි මතක් කරගත්තා. හරි. දැන් මම හිතනවා ඔයාට මේක තේරෙන්නේ නැති කියලා. තේරුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න හොඳටම තේරුණා කියලා. තේරුන්නේ නැත්නම් මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ කියලා හරි දාන්න. මේක තව ඉදිරියට යනවා මේ පාඩම. අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු. තවදුරටත්